ආයිබෝන් සියලු දෙනාටම ආයිබෝන් සුබ දවසක් බොන්ජෝර්නෝ අතුත්ති අදත් හරිම ලස්සන දවසක් මේ දැන් අපි 6 වෙනි පාඩමෙන් තමයි අද හම්බෙන්නේ එතකොට දැන් ඕගොල්ලන්ට මේ වෙනකම් කරපු ඒ පාඩම් වලින් මම කතා කරා එස්සරේ පොලේරේ පොතේරේ දැන් අද අපිට කතා කරන්න තියෙන ස්ථාරේ කියන එකයි ස්ථාරය කියන්නේ ඇත්තටම සිටිනවා මම සිටිනවා කියන එකයි. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කාගෙන් හරි ඇහුවත් හරි ඔයා කොහොමද? ඒ කියන්නේ අපි කෙලින්ම අපි ඇහුවොත් එහෙම "tu come stai?" ඒ කියන්නේ ඔයාට කොහොමද කිව්වට අර ස්ථායි කියන වචනේ මේකට අදාළ වෙනවා. ඒ කියන්නේ come stai. ඒ ඔයා කොහොමද ඉන්නේ? ඔයා කොහොමද එක භාෂාවල් වල ඉතින් එක ක්‍රම වෙනස් නේ. එතකොට ඔයා කොහොමද ඉන්නේ? ඒ ඉන්නේ කියන එක නිකන් අර ඒක ඇතුලේ තියෙනවා. "tu come stai?" "come" කියන්නේ කොහමද කියන එක. අපේ සිංහල භාෂාව වගේම තමයි. "tu come stai?" ඒ වගේ. එතකොට අපි දැන් කතා කරන්නේ ස්ථාරේ කියන එක. ඇත්තටම ඕගොල්ලෝ මේ පාඩම් ටික හරියට පිළිවෙලට මම කියන විදිහට ඕගොල්ලෝ පාඩම් කරගෙන ආවනම් ඔයාලට තේරෙනවා ඇති මේක මේ එච්චර අමාරු එකක් නෙමෙයි ටිකක්. අපි හිතන තරම් අමාරු නැහැ මේක ලේසි කියලා නේ. දැන් මට නම් ඕනේ ඉක්මනටම මේ වීඩියෝ වලින් ඕගොල්ලෝ මේවා මතක තියාගෙන ඕගොල්ලන්ට ඇත්තටම ඉක්මනට ඉතාලියේ ඉන්න කට්ටියට වේවා එහෙම නැත්නම් ඉතාලියට එන්න ආස හිතන කට්ටිය හරි එහෙම නැත්නම් වෙන ඉතාලියට එන්න හිතුනේ නැතු වුණත් තව භාෂාවක් ඉගෙන ගන්න ආස කරන කට්ටියට පුළුවන් තරම් මම දන්න විදිහට මේක මට තේරෙන විදිහට ඇවිල්ලා කොහොමද අපි භාෂාව මේක කතා කරන්න ඉක්මනටම පුරුදු වෙන්නේ කියන එක. මේක ඇත්තටම මම දැනට ආයිමත් මතක් කරනවා මම කරන්නේ බේසික්ලි ඒ කියන්නේ හරි විදිහට මේ භාෂාව කොහොමද කතා කරන්නේ කියන එක තමයි මම කියලා දෙන්නේ. හරි. ඕකේ. එහෙනම් අපි දැන් බලමු ඔන්න ස්ථාරේ කියන වචනේ කොහොමද යෝ තු ලුයිලෙයි නෝයි ලෝරෝ ඕයි කියන එකත් එක්ක කොහොමද අපි මේක මේ වෙනස් වෙන්නේ කියන එක ස්ථාර කියන එක. හරි. ඕකේ. එහෙනම් අපි දැන් පාඩමට යමු. මේ 6 වෙනි පාඩම. මම හිතන විදිහට ඔයගොල්ලන්ට බෝඩ් එක පේනවා. බෝඩ් එක පේනවා නම් ඇති. මාව පේන්නේ නැතුණා. හරි. එතකොට අපි බලමු මෙන්න ස්ථාරේ. ස්ථාරේ. හරි. ස්ථාරේ කියන ක්‍රියාපදේ සරල තේරුම තමයි සිටීමට. අර අපි කලින් කතා කරා වගේ. එතකොට මේකෙදි ඔන්න දැන් ඊයෝ කියන්නේ මම. ඔයාලා දන්නවා දැන් ඔක්කොම ඊයෝ කියන්නේ මම. ඊයෝ ඉස්තෝ. හරි. ඒ කියන්නේ දැන් බලන්න මේකේ. ඊයෝ වෝලියෝ ඊයෝ පොස්සෝ ඒ වගේම තමයි ඊයෝ ඉස්තෝ මම සිටිමි. හරි. tu stai ඔබ සිටිනේ සිටි ඔබ සිටි. lui lei lui lei sta. ඒ කියන්නේ lui lei කියන දෙන්නටම පොදුයි sta. ඔහු හෝ ඇය සිටි. හරිද? ඊටසේ noi stiamo අපි සිටිමු. හරිද? ඊටසේ voi state ඔබලා සිටිති. සිංහලෙන් සිටිති නේද? සිටිති. ඊට පස්සේ loro stanno
ඔවුන් දැන් මේක නිකන් අපි දැන් සරලව නිකන් කතා කරන භාෂාවක ඔවුන් සිටිනවා. නමුත් අපි කියමුකෝ අපි සිටිති. හරි මොකක් හරි ඔවුන් ගැන කියද්දි සිටිනවා කියලා ලියමු ඈ. හරිද? දැන් මේකේ අපිට ඕනේ භාෂාවක් කියන්නේ අපිට කියන දේ තේරුම් ගැනීමයි අනිත් අයට අපි හරියට මේක පයිඩයක් දෙන එකයිනේ. එතකොට ඒකෙදි අපිට දැන් ඔවුන් සිටිනවා යම් කිසි තැනක ඔවුන් සිටිනවා. නැත්තම් ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. නැත්තම් මම හොඳින් ඉන්නවා. ඒ වගේ දෙයක් කියන්න තමයි මේක අවශ්‍ය වෙන්නේ. එතකොට මේ විදිහට දැන් බලන්නකො මේ යන ක්‍රියාවලික මේ පිළිවෙල යෝ ඉස්තෝ අර ඕ එකෙන් යෝ එක ඕ එකෙන්ම තමයි ඉවර වෙන්නේ. ඒක තමයි හැමතිස්සෙම ඔයගොල්ලන් කියන්නේ මේ තියෙන මේ පැටර්න් එක. දැන් ලෝරෝ ස්ථාන ලෝරෝ පොස්සොනෝ අපි කිව්වේ පොතේරේ කියන එකේ ලෝරෝ පොස්සොනෝ වොලේරේ කියන එකේ ලෝරෝ වෝල්යනෝ. දැන් මේක ස්ථාරේ කියන එකේ ලෝරෝ ස්ථානෝ. හරිද? එතකොට වෝයි ස්ථාතේ අර අපි දැන් වොලේරේ කියන එකේ වෝයි වොලේතේ. එතකොට T එකෙන් AT එකෙන් තමයි ඉවර වෙන්නේ. වොලේතේ T එකෙන් TE එකෙන් වොලේතේ. ඊට පස්සේ අපි පොතේරේ කියන එක ගත්තාම වෝයි පොතේතේ. අර දැක්කද? අර එකම ක්‍රමයක් යන්නේ. හරි? එතකොට මේකෙදි ඉතින් අර ස්ථාරේ කියන එකෙදි මෙන්න මේ විදිහට යෝ ස්තෝ තු ස්ථායි ලුයි එහෙම නැත්නම් ලේ ස්ථා නෝ ස්ත්‍යාම වෝ ස්ථාතේ ලෝරෝ ස්ථානෝ. හරිද? දැන් අපි උදාහරණයක් ගමුකෝ මේකෙන් එකක්. හරිද? දැන් මටත් දැන් ඉක්මනටම ඕනේ මෙන්න මේ ටික මේ වාක්‍ය මේ ක්‍රියාපද ටික ඉවර කරලා මේ උගලන්ට මේක වාක්‍ය හදන විදිහ කියලා දෙන්න තමයි. මේ වාක්‍ය හැදෙදි හරි ලේසි හරි ආසයි. ඔන්න බලන්න. io sto bene. bene කියන්නේ හොඳින්. හොඳට ඉන්න හොඳින් ඉන්නවා. කරදරයක් නැතුව ඉන්න හොඳින්. මම හොඳින් සිටිමි. ඕකේ. ඔන්න මම හොඳින් සිටිමි. බේනේ කියන්නේ හොඳින් නා. ඒව ඔයගොල්ලෝ වෙනම ඒ වචන ලියා ගන්න. දැන් ඊට පස්සේ අපි දැන් අහනවා. කාගෙන් හරි අහනවා. අපිට දැන් අහන්න ඕනේ. අපි කියමුකෝ දැන් කට්ටියක් ගෲප් එකක්. නැත්තම් 3-4 දෙනෙක්. එහෙම නැත්තම් ෆැමිලි එකක්. එතකොට අපි අහන්නේ ඒගොල්ලෝ කියලානේ. එහෙම නැත්තම් ඔවුන් අපි සිංහලෙන් කියන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කොහොමද? ඒගොල්ලෝ හොඳින්ද? කියලා අපි අහනවා නම් අපි අහන්න ඕනේ කාගෙන් හරි. දැන් මම කිව්වා කෝමේ කියලා වචනයක් නේ. කෝමේ කියන්නේ කොහොමද? හරි? එතකොට දැන් අපි කියමුකෝ දැන් අපි කාගෙන් හරි අහන්න ඕන නම් ඒගොල්ලෝ හොඳින් ඉන්නවද? ඒතර ඒගොල්ලන්ට එහෙම නැත්නම් ඔවුන්ට අපි ඉගෙන ගත්ත කලින් ඉස්සල්ලාම දෙවෙනි පාඩුවේ ඔවුන්ට කියන්නේ ලෝරෝනේ. හරිද? එතකොට මේකෙන් අහන්න අපිට දැන් ප්‍රශ්නයක් අහනවා අපි දැන් දැන් එතකොට ලෝරෝ කියනකොට ස්ථාරේ කියන එකට එතකොට අපි ඉගෙන ගත්තා ලෝරෝ කියන එකට අපි මේක ස්ථාරේ කියන එක කැඩිලා වහම එන්නේ. ඒ කියන්නේ ඒකට අදාළ පදේ තමයි ස්ථානෝ ලෝරෝ ස්ථානෝ කියන එකනේ. හරිද? එතකොට දැන් අපි අහනවා දැන් කාගෙන් හරි අහන්න ඕනේ නම් අපිට දැන් ඔයගොල්ලෝ දන්න දැන් මම කියලා දුන්නා කොමේ කියන්නේ කොහොමද කියන එක. ලෝරෝ කියන එක දන්න ඕන් කියන එක. ඒකට ඉන්නවා කියන එකට සිටිනවා කියන එකට ස්ථාරේ සිටීමට කියන එක. එතකොට ඒකෙදි ලෝරෝ කියන එකෙදි එන්නේ ස්ථානෝනේ. එතකොට අපි දැන් මේක ප්‍රශ්නයක් විදිහට අහුවොත් එහෙම අපි අහනවා කාගෙන් හරි අහන්න ඕනේ අපිට දැන් ඒගොල්ලෝ කොහොමද හොඳින්ද කොහොමද ඉන්නේ හොඳින්ද හරි කොහොමද ඉන්නේ ඒගොල්ලෝ කොහොමද ඒගොල්ලන්ට කොහොමද කියලා. එතකොට අපි අහන්නේ කොහොමද ස්ථානෝ ලෝරෝ. හරි? එතකොට මේකෙදි ඉතාලි භාෂාවේදී ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් අහද්දි දැන් ඉංග්‍රීසි වලදී නේ අපි සිංහල භාෂාවෙන් ප්‍රශ්නයක් අහද්දි ද යන්නක් එනවනේ අන්තිමට ප්‍රශ්නෙට. ඉංග්‍රීසි වලදී සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි වලින් මේක අහනවා නම් සාමාන්‍යයෙන් අපි ක්‍රියාපදේ ඉස්සරහට දානවානේ.
දැන් එහෙම එකක් තියෙනවනේ. දැන් ඉතාලි භාෂාවේ සාමාන්‍ය ප්‍රශ්නයක් අහද්දි කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. අහන විදිහ විතරයි වෙනස් වෙන්නේ. අපි අහන විදිහ, ඒ කියන්නේ අපි උච්චාරණය කරන විදිහ. හරි? ඒක දැන් මේකෙදි නම් ඉතින් ඇත්තටම කොමේ ස්ථාන ලෝරෝ කිව්වම ඉතින් ප්‍රශ්නයක්. ඒගොල්ලෝ කොහමද කියලා අහන එකනේ. ඒතර කොමේ ස්ථාන ලෝරෝ. දැන් දැක්කද? ලෝරෝ දන්නවා, ස්ථානෝ දන්නවා, කොමේ කියන එක අලුත් වචනයක්. හරිද? ඒක දන්නවා. ඒතර ප්‍රශ්නේ අහනවනම් කොමේ ස්ථාන ලෝරෝ. නැත්නම් ලෝරෝ කොමේ ස්ථානෝ. මේක ලෝරෝ ඉස්සරහට දැම්මත් කමන්නේ නැහැ. හරිද? හැබැයි ප්‍රශ්නේ මේ වැදගත් දේ තමයි මේ ටික හරියට ස්ථානෝ ලෝරෝ කියන එක එන්න ඕනේ. ලෝරෝ කොමේ ස්ථානෝ. හරිද? ඒගොල්ලෝ කොහොමද? ඒගොල්ලන්ට කොහොමද? හරිද? එතකොට ඔයාලට ඕගොල්ලන්ට උත්තර දෙන්න පුළුවන්. ඒගොල්ලෝ හොඳින් ඉන්නවා නම් ඕගොල්ලන්ට උත්තර දෙන්න. C. ඔව්. C කියන්නේ ඔව්. C. ස්ථානෝ බේනේ. හරි? දැන් මෙතනදී දැන් ලෝරෝ කියන එක ඔයගොල්ලෝ පාවිච්චි කරේ නැති වුණත් පස්සේ යන්නේ නැහැ. නමුත් ඕනනම් කියනවා C loro stanno bene. Grazie. ස්තුතියි ඇහුවට ග්‍රාසිය කියන්නේ ස්තුතියි. අර අහුව එකට ස්තුතියි. ග්‍රාසිය. හැමතිස්සෙම මේ ඉතාලි භාෂාවේදී අපේ ලංකාවේ සිංහල භාෂාවට වඩා ගොඩාක් වෙලාට ඒ කියන්නේ හැම දෙයකදීම හැම තැනකදීම පුංචි දෙයකට පව හැම තිස්සෙම පිටිපස්සෙන් ග්‍රාසිය ස්තුතියි කියන එක නම් අනිවාර්යෙන්ම එනවා. ඉතින් ඒක මේ භාෂාව හැදිලා තියෙන විදිය මේගොල්ලෝ පුරුදු වෙලා තියෙන විදිය. හරිද? ඒ නිසා අපි මොන පොඩි දෙයක් ඇහුවත් චූටි දෙයක් ඇහුවත් හැම තැනකදීම නෙමෙයි. නමුත් මේ වගේ දැන් කොහොමද කියලානේ අහන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හොඳ දෙයක් නේ අහන්නේ. එතකොට අපි අනිවාර්යයෙන්ම ග්‍රාසිය කියලා කියනවා. එතකොට දැන් බලන්න මම මේ ස්ථානෝ කියන එක කිව්වේ. එතකොට දැන් මේකම දැන් අපි කියමුකෝ මම දැන් ලෝරෝ කියන කෙනෙක් ගත්තේ. හරිද? අපි කියමුකෝ දැන් කවුරු හරි අහනවා. මට කොහොමද? Tu come stai? හරි? ඒ කියන්නේ ඔයාලට කොහොමද? ඔයා හොඳින්ද? ඔයා කොහොමද ඉන්නේ? ඔයාලට මුකුත් අවුලක් නැද්ද? ඒ කියන්නේ ස්ථාරේ සිටීමට දැන් සිටීමට කියන ස්ථාර කියන එක හරියටම සිටීමට කියන තැන් එනවා. නමුත් දැන් අපි ගොඩක් වෙලාට මේ ස්ථායි කියන එක තමයි අපි කොහොමද කියන එක අහන්නේ. කොහොම ස්ථායි? දැක්ක ගමන්ම කවුරු හරි කෙනෙක් හම්බුණා අපි ලංකාවේ සිංහලෙන් අහන්නේ කොහොමද කියලා ඒ වගේ ඉතාලි භාෂාවෙන් අහන්නේ කොහොම ස්ථායි? එතකොට අපිට කියන්න පුළුවන් si sto bene. අන්න දැක්කද? io sto bene. stai sto. එතකොට අපි උත්තර දෙන්න ඕනේ sto bene. හොඳින් ඉන්නවා. grazie. ඒක අපිට අවුල් නම් ආයෙ පෙරලා අහන්න පුළුවන්. si io sto bene. Si io sto bene. E tu come stai? අපි පෙරලා අහනවා යාගෙන්. දැන් මම හොඳින් ඉන්නවා. ඔයා කොහමද? උත්තරයගෙන si. හරි? si. Anche io. ඔන්න තව අලුත් වචන. Anche io sto bene. හරි? එතකොට ඔන්න කියනවා යා කියනවා අනිත් එක්කෙනා උත්තර දෙනවා. ඔව් හරි. මමත් ආන්කේ. ආන්කේ කියන්නේ ඒ කියන්නේ මමත්. හරිද? මමත් ආන්කේයෝ මමත් හොඳින් ඉන්නවා. ඊට පස්සේ ඕනනම් එයාට ආය අහන්න පුළුවන්. Come sta tua sorella? Sorella කියන්නේ සහෝදරිය. කියන්නේ sister සහෝදරිය. එතකොට එයා අහනවා si sto bene, anche io sto bene. E come sta tua sorella? වගේ මේ සහෝදරිය කොහමද? එතකොට එයා ඊට පස්සේ එයාට කියන්න පුළුවන් si anche ඒ කියන්නේ අල්ටයන් anche mia කියන්නේ මගේ. ඒවට අපි ඉස්සරහට එනවා. sorella sta bene.
හරිද? දැන් එතකොට ඔයගොල්ලෝ බලයි කොහොමද සොරෙල්ලා ස්ථාවේ කියලා. දැන් මම ඔයාලට වෙනස්සින් කියලා දුන්නා ලුයි ලේයි කියන එකට එන්නේ ලුයි ලේයි. දැන් අපි මේකම ගත්තොත් එමේ ස්ථාර කියන එකට ලුයි ලේයි කියන එකට ස්ථා කියන එක නෙන්නේ. එතකොට සොරෙල්ලා ප්‍රතෙල්ලෝ එහෙම නැත්නම් යාළුවෙක් ඒගොල්ලෝ ඔක්කොම එන්නේ ඔහු හෝ ඇය කියන එකට නේ. අපි සිංහලෙනුත් එහෙමනේ. එතකොට එතනට දාන්න ඕනේ ස්ථා කියන එක. හරිද? ඕකේ. හරි. දැන් මේ පාඩම මට ඉතින් මේක දිගටම මේක කරගෙන යන්න ආසයි. ඒ වුණාට දැන් මම කිව්වනේ කෙටි පාඩම් වලින් අපි ඉගෙන ගමු කියලා. ඒ නිසා මම දැන් මේ ස්ථාරේ කියන එකේ ඔන්න මම ඔයගලන්ට පොඩි පොඩි දේවල් ටිකක් ඔන්න උදාහරණ විදිහට පෙන්නුවා. අපි දැන් ඊළඟට දැන් අන්දාරේ කියන එක මම දුන්නේ. අන්දාරේ කියන එක අපි බලමු. ඊට පස්සේ අන්තිමට අවේරේ කියන එක අපි බලලා ඔන්න අපි ඊට පස්සේ දිගටම මේකෙන් ඔන්න ඔයගලන්ට පුළුවන් වාක්‍ය හදන්න. හරිද? එහෙමනම් අදට මේ පාඩම නවත්තනවා ස්ථාරේ කියන එක. ස්ථාරේ කියන එක තමයි අපි විස්තර කරේ. ස්ථාරේ කියන එක බලා ගන්න මේ ඔක්කොම බලන්න. බලලා ඕගොල්ලන්ට මේ මොන හරි තේරෙන්නේ නැති තරක් මොන හරි තියෙනවනම් මටත් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මොකද මමත් බලනවා මේ වීඩියෝ බලනවා කියලා මම දකිනවා මේ ඇත්තටම බලනවා ගොඩක් අය. මේ ගොඩක් අය මේ ලංකාවේ ඉන්න කට්ටියත් බලනවා. මේ වගේම ඔයාලටත් මේ වීඩියෝ එක හොඳයි කියලා තේරෙනවා නම් ඔයගොල්ලෝ චුට්ටක් බලන්න මේ තව කට්ටියත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට මට කමෙන්ට් එකක් දාන්න. හරිද? එතකොට මේකට දැන් මෙහෙම බලව අපි මෙච්චර කල් අපි ඉගෙන ගත්ත පාඩමෙන් පොඩි ප්‍රශ්නයක් මම දෙන්නම් බලන්න ඔයගලන්ට උත්තරයක් මේකට දෙන්න පුළුවන්ද කියලා. අපි ගමු වොලේරේ කියන එක. හරි. ලෝරෝ මෙන්න මෙතනට දැන් අපි අන්දාරේ කියන එක මම ඊට කලින් කිව්වනේ අන්දාරේ කියන්නේ යෑමට කියන එක. මම ඊළඟ පාඩමේ අන්දාරේ එනවා. නමුත් දැන් යෑමට කියලා මතක තියාගන්න මම ඒක කියලා දුන්නානේ ඔයගලන්ට ඉස්සෙල්ලා පාඩමේ. යෑමට අන්දාරේ. හරිද? අන්දාරේ කාසා. කාසා කියන්නේ ගෙදර. ගෙදර නිවස. හරිද? මේක ට කියන්නේ ට. හරිද? දැන් මේකට බලන්න ඔයගලන්ට හරි උත්තරේ මොකක්ද කියලා මේකට දාන්න ඕනේ. ඒ කියන්නේ මෙතන අවශ්‍යයි කියන එක. ඕනේ. ඔලෝරෝ ඒගොල්ලන්ට ඕනේ. හරිද? එයාලට ඕනේ ගෙදර යන්න. එතකොට මෙතන මොකද්ද දාන්නේ? වචනේ කියන බලමු කොහොමද මේ පොළ මතක තියාගත්තේ කියලා. හරි. එහෙනම් පොඩ්ඩක් වීඩියෝ එක දික් වුණා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනවා. 7 වෙනි වීඩියෝ එකකින්. හරි. එහෙනම් ඔක්කොටම සුබ දවසක්. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට. එහෙනම් හම්බෙමු.